முக்கியமான ஒரு பிரச்சனை இருக்கின்றது. அதாவது இந்த வாழைச்சினை பிரதேசவைக்கு உட்பட்ட, அதாவது வாகரை பிரதேச செயலகத்துக்கு உட்பட்ட இந்த இடத்திலே வாழைச்சினையில் எடுக்கப்படுகின்ற குப்பைகள் எல்லாம் பொலித்தீன், திண்ம கழிவுகள் இங்கே கொட்டப்படுகின்றன. யானைகள் தங்குமிடமாக இந்த பிரதேசம் காணப்படுகிறது. இங்கே இருக்கின்ற முக்கியமான பிரச்சனை ஒன்றுதான், இந்த யானைகள் இங்கே கொட்டப்படுகின்ற திண்ம கழிவுகள், பொலித்தீன்கள் போன்றவைகளை தங்களது உணவுகளாக உண்டு அந்த யானைகள் எதிர்காலத்திலே அழிவடையக்கூடிய ஒரு மிருகமாக இலங்கையிலே காணப்படுகின்ற ஒரு பாரிய பிரச்சனையாக காணப்படுகின்றது. அந்த பிரச்சனையை மையமாக கொண்டு அம்பாந்தோட்டையிலே, அதாவது சமூக சேவையாளராக இருக்கின்ற காமினி அவர்கள் இது சம்பந்தமாக ஒரு முக்கிய ஒரு பிரச்சனையினை தேசியத்துக்கு கொண்டு வரலாம், இந்த யானைகளுக்கு ஒரு அடைக்கலம் கொடுக்கலாம், இந்த யானைகளை எவ்வாறு காப்பாற்றுவது என்ற ஒரு பாரிய பிரச்சனையினை இங்கு சமூகமயப்படுத்துவதற்காகவும் தேசியமயப்படுத்துவதற்காகவும் இந்த யானைகளுக்கு ஒரு பாதுகாப்பை வழங்கக்கூடிய ஒரு வகையிலே இங்கு வந்திருக்கின்றனர். මාතර ඉඳලා මේ මඩගලපු මේ වාහර ප්‍රදේශ ලේකම් වාලචින ප්‍රදේශ සභා අතුලේ තියෙන මේක පරිපාලන අතුලේ ඔබතුමා ඇවිල්ලා මෙච්චර මානසික වෙන හේතුව මොනවද? ඇත්තටම මම මගේ ජීවිතේ මං වනසතුන්ට වගේම ස්වභාව දහමට ගහකොළට මං ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතින් මං ආසයි මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ ප්‍රාදේශීය සභාවේ කුණු බැහැර කරන ස්ථානය මං අහම්බෙන් දැක්කා. මම මේ පැත්තේ රායට අලි බලන්න එහෙම වනසතුන් බලන්න එන වෙලාවේදී මම දැක්කා මේ ස්ථානයට කුණු බැහැර කරලා තියෙනවා කිසිම ප්‍රමිතියකින් තොරව. ඇත්තටම මේ අවස්ථාවේදී මම දැක්කා විශාල අලි සංඛ්‍යාවක් මේ පොලිතින් ආහාරයට ගන්නවා. ඉතින් මේ පහුගිය දවසේ පෙන්නවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුණු බැහැර කරපු ස්ථානයකදී අලි ඒ පොලිතින් ආහාරයට අරගෙන මැරිලා ඒ ඔපරේෂන් කරලා පෙන්නනවා පොලිතින් කිලෝ මෙච්චරක් බඩේ තිබුණා කියලා. ඉතින් අපි ඇත්තටම දුක් වෙනවා මේ වගේ පරිසරයට හානියක් වෙලා මේ වනසතුන් විනාශ වෙලා යනවාට. ඇත්තටම මම ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි අපේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න මේට වැඩිය ක්‍රමවත් මේ රජයේ බැහැර කරන මේ ප්‍රාදේශීය සභාවෙන් බැහැර කරන විනාශ වෙලා යනවා කියන්නේ අපිට විදේශ විනිමය සපය ගන්න මාර්ග තමයි හොයන්නේ. අපි කාටද පෙන්වන්නේ මේ අපේ වනසතුන් විනාශ වෙලා ගියාට පස්සේ සංචාරිකව මේ රටට ආපුවාම අපිට පෙන්වන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ වනසතුන් විතරයි. ඉතින් ඒ වනසත් ඝාතනය සහ වනසතුන් ඉබේ වනසතුන්ට මෙච්චර කතා කරන ඔබතුමා ළඟදී කොළන්නාව කුණු සිද්ධිය දන්නවා. ඔව්. කුණු සිද්ධිය මිනිස්සු 20ක් විතර මැරුණා. ඔබතුමා ඒගොල්ලන්ට වෙච්ච මානසි මොනවද? එතුමා ඒගොල්ලෝ ගැන ඔබතුමා කතා කරපු වචනයක් මොනවද මේ මිනිස්සු ගැන? ඇත්තටම මට මාධ්‍යයට කතා කරන්න තරම් අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි ඇත්තටම දුක් වෙනවා ඒ කොළඹින් බැහැර කරපු කුණු කසල. ඉතින් හරි ඔබතුමාට මේ ප්‍රශ්නේ අහන්නේ ඔබතුමා මාත්‍රාවට උදේකට බෙදලා හිටියා කිව්වා මට. ඔව්. ඒ හින්දා තමයි කොළඹ මිනිස්සුන්ට ඔබතුමා හොඟක් බලපානවා. ඒ හින්දා තමයි ප්‍රශ්නේ ඔබතුමාට ඇහුනේ. ඔව්. ඇත්තටම මම ආසයි මේ ප්‍රශ්නේ අහපු එක ගැන. මට ඒකට උත්තරයක් දෙන්න තියෙන්නේ මේ ප්‍රවෘත්තියකින් තොරව කරපු දේවල් නිසා තමයි අද ඒ ජන ජීවිතයට හානි පැමිණිලා
ඉල්ලීමක් කරන්න කැමති ආණ්ඩුවක් වශයෙන් රජය කරවන සෑම දෙනාම අගමැතිතුමා ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම බලන්න ඕන මේ මහජනතාවට ආදරේ මහජනතාවගෙන් පත්වෙච්ච නියෝජිතයෝ මේවා හරියට පරිහරණය කරනවා නම් මේ ජන ජීවිතයට සහ වන ජීවිතයට ඒ මිනිස්සුන්ට සහ වනසතුන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක මේ ප්‍රමිතියකින් තොරව කරන හැම දෙයකම ජන ජීවිතයට සහ ඒ වනසතුන්ට ස්වභාව දහමට සියලුම දේ මේ ස්වභාව දහම තමයි අපිට අවශ්‍ය කරන්නේ. ස්වභාව දහම විනාශ වුණොත් අපේ ඉදිරි පරම්පරාවට මොනවද ඉතුරු වෙන්නේ? අපි කොහෙටද යන්නේ? අපිට සේරටම වෙන්නේ මේ ගාමිණී මම තව ප්‍රශ්නයක් මම ගාව තියෙනවා. දැන් යුද්ධ ඉවරනට පස්සේ තමයි 2007 යුද්ධ ඉවරනට පස්සේ තමයි ඔබතුමාලා මෙහෙට බැටිකල ඩිස්ට්‍රික්ට් හරි නැකනේ හරි උතුරු හරි සිංහල දෙමළ මුස්ලිම් කියන අයට ජීවත් වෙන අපි එකට ජීවත් වෙන අද කොළඹට ගිහිල්ලා බලපුවාම කොළඹ ඇතුලේ ඒ මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව ද්‍රවිඩ ජනතාව අත්‍යන්ත මුස්ලිම් ගෙදරට යවනවා මුස්ලිම් ගෙදර අලුතෙන් දෙයක් හදුවොත් සිංහල ගෙදරට යවනවා ද්‍රවිඩ මුස්ලිම් කියන කිසිම පරස්පරයක් නැහැ කොළඹ කියලා ඔබතුමා කියන්නේ සිංහල මුස්ලිම් දෙමළ මිනිස්සු ඔක්කොම අත්වල බෙදාගෙන ඉන්නේ නැතුව තමයි මේ වගේ ප්‍රශ්න වලට හේතුව කියලා ඔබතුමා කියන්නේ නේද? නෑ මම එහෙම කියන්නේ. මම කියන්නේ නිතරම අපේ තියෙන සාමූහිකත්වය නැති වෙන හේතු තමයි මේ වගේ අඥාන මෝඩ ක්‍රියාවන් එලි දක්වනකොට තමයි මේ ප්‍රශ්න පැනලා ගින්නේ. නිතරම ඒක තමයි වෙලා තියෙන්නේ. දේශපාලඥයෝ බලන්න ඕන එක හැකියි මේ මොකක්ද කරන්න කියන එක. ඒක ජාතීන් වශයෙන් හෝ ආගම් වශයෙන් හෝ වෙන් කරලා නෙමෙයි බලන්න ඕන. අපි හැමෝම ජීවත් වෙන්නේ මේ රටේ. මේ රට තිබ්බොත් තමයි අපිට ජීවත් වෙන්න පුළුවන්. දැන් ඉන්නේ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන අධිකරු ජනාධිපතිතුමා හැටතේ තිබ්බ ආණ්ඩුව තියෙන්නේ වැරදි මොනවද? හිටපු ජනාධිපති අධිකරු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ අයි මේ වගේ දේවල් වලට යුද්ධයකට එච්චර මානසික වෙච්ච ආණ්ඩුව අයි මේ වගේ දේවල් වලට මානසික නැත්තේ ඔබතුමාගේ අදහස් මොනවද? ඇත්තටම ඉතින් ඒ තියෙන පරිපාලනයේ තියෙන දුර්වලකම් තමයි. ඉතින් නැත්තම් මේ වගේ සුළු දේවල් ඒවා එච්චර මේවා ආණ්ඩුවක් ගත්තාම ආණ්ඩුව පොදු දේවල් වලට තමයි මේ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. මම හිතන්නේ මේවා පොදු මේ කැලේ කියන්නේ කාටද? කැලේ ජීවත් වෙන්නේ වනසතුන් විතරක් නෙමෙයි. මේ කැලේ තියෙන නිසා තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. මේ කැලේ නැති වුණොත් අපිට වැසි වනාන්තර කියන මොනවත් නැති වෙනවා, වැස්ස නැති වෙනවා, කොච්චර හානි සිද්ධ වෙනවද? ඉතින් මම දකින්නේ පරිපාලනයේ තියෙන දුර්වලකම. ඒ රජයේ පරිපාලනයේ පිටින් අපේ ආණ්ඩුව අහිමි වෙලා ගියේ. ඉතින් මම දැන් ඉන්න වත්මන් ජනාධිපති අපේ ගරු හරි ප්‍රමිතියකට මිනිස්සුන්ට ඇවිල්ලා ඉතින් විතරෝ ගයක් හදලා දෙනවා. ඒක නෙමෙයි. අවශ්‍ය
තියෙන ප්‍රශ්න වලට. ඉතින් ඒ නිසා අපි එලින්ම අතදික් කරලා මෙන්න මේ ප්‍රශ්නේ මෙයා කරනවා කියලා අපිට කියන්න පුළුවන් හැඟීමක් නැහැ. කියන්න පුළුවන් වාතාවරණයක් නැහැ. රටේ පහුගිය කාලේ තිබිච්ච වාතාවරණය එක්ක ගත්තාම මිනිහෙකුට කට අරින්න බැරි තත්ත්වයක් තිබ්බා. මෙතන ඉන්න අල්පට අපිට වඩා උඩ සත්වෙක්ද නැත්නම් පාඩ සත්වෙක්ද? මිනිස්සුන්ට වඩා උඩ සත්වෙක්ද නැත්නම් පාඩ සත්වෙක්ද? මනුස්සයා සමානයි. වනසත්වයා කියන්නේ මම දකින විදිහට. මම දකින විදිහට ඒ ජීවිතෙත් එකයි මගේ ජීවිතෙත්. බලනකොට මුස්ලිම් සමාජයක් ඉන්නවා. දෙමළ සමාජයක් ඉන්නවා. සෑහෙන සිංහල සමාජෙ ඇවිල්ලා යනවා මේ බලලා. ඒගොල්ලෝ දන්නවා මෙතන වෙනදක් යනවා කියලා. ට්‍රැඩිෂනලි අලියා අපි බැර ගන්න ඕනේ. ඈ අලියා අපි බැර ගන්න ඕනේ. ඒක ආණ්ඩුවේ නෙමෙයි. එimhe මිනිස්සු එක උතුකම. ඒගෙන බලනකොට සිවිල් සමාජය කෙනකොට ආගම කෙනකොට මෙතන වටේම ඉන්න මිනිස්සු මොන තීන්දුවක්ද ගන්න ඕනේ ඔබතුමන් අදහස් මොනවද? ඇත්තටම මම ඉල්ලීමක් කරන්න කැමති අපේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන මහජනතාවගෙන් මේ කුණු කසල බැහැර කරනකොට මේක අර ප්‍රාදේශීය සභාවත් එක්ක සාකච්ඡා කරලා තමුන්ට ඩස්බින් එකක් මොනවා හරි ලබාගෙන මේ බැහැර කරන අපද්‍රව්‍ය වෙන් වශයෙන් පොලිතීන් ගත්තොත් පොලිතීන් වෙනම බෝතල් කටු වගේ දේවල් ගත්තොත් ඒක වෙනම යකඩ ගත්තොත් ඒක වෙනම ඒ වගේ ප්‍රමිතියකින් මේ බැහැර කරන අපද්‍රව්‍ය බැහැර කරොත් මං හිතන්නේ මේට වැඩිය ප්‍රාදේශීය සභාවටත් පුළුවන්කම ඇති වේවි මේ කුණු බැහැර කරනකොට ඒ සමහර ප්‍රදේශවල මම දන්නවා මේ කුණු කසල අර ප්‍රතිසංස්කරණය කරන දේවල් කරලා මේක කොම්පෝස්ට් පොහොර බවට පත් කරලා වෙළඳ පොළට දෙනවා නැත්නම් ගොවින්ට දෙනවා ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒ වගේ මොනවා හරි වැඩපිළිවෙලක් සකස් කරලා හැකි ඉක්මනින්ම මේ මහ ජනතාවත් උදව් කරලා ප්‍රාදේශීය සභාවට මේ බැහැර කරන කුණු ප්‍රමිතියකින් බැහැර කරන්න කියලා මගේ ඉල්ලීමක් කරන්නත් ආසයි. ඉල්ලීමක් කරනවා මම. ඒ වගේම තමයි මේ ප්‍රදේශයට ගොඩාක් ජනතාවගෙන් මට කරන්න තියෙන ඉල්ලීම ඒක තමයි තමන්ගේ සුන්දර නගරයක් හැටියට නගරය පිරිසුදු කරගෙන ගෙදර දොර පිරිසුදු කරගන්නවා වගේම නගරයත් පිරිසුදු කරගන්න සියලුම මහ ජනතාව මේ ප්‍රාදේශීය සභාවට උදව් උපකාර කරන මෙන් ඉල්ලා සිටිනවා මම කාරුණිකව. முக்கியமான ஒரு பிரச்சனை தான் இந்த பிரதேசத்திலே வாகரை பிரதேச செயலகம் மற்றும் வாழைச்சேனை பிரதேச சபை உட்பட்ட இந்த பிரதேசத்திலே மக்கள் வெளியாக்குகின்ற சேர்ந்தவர்கள் மிருகங்களை வதை செய்வதை மிருகமாக இருந்தாலும் சரி ஒரு சின்ன பூச்சாக இருந்தாலும் சரி அவர்களுடைய மதத்திலே சொல்லப்பட்ட ஒரு விடயமாக நாங்கள் அவர்களை கௌரவிக்க வேண்டும். அந்த வகையிலே அவர்கள் அதை கொலை செய்ய விரும்ப மாட்டார்கள். சாப்பிடுவதனால் அவர்களுடைய அந்த யானைகளுடைய ஆயுட்காலம் குறைவடைந்து செல்கின்றது. யானைகள் ஒரு அரிதான மிருகமாக இலங்கையிலே எதிர்காலத்திலே மாற்றப்படலாம். இலங்கையிலே சுற்றுலாத்துறையினர் வருகின்றால் வெளிநாட்டவர்கள் பார்க்க வருகின்றால் இப்படியான ஒரு அரிய வகையான இனம் அழிந்து செல்வதை இவர்கள் விரும்பவில்லை. பயன்பாட்டாளர் இறக்கப்பட்டு இங்கே வந்து இந்த பிரச்சனையை பார்த்து இதை ஊடகமயப்படுத்தப்பட வேண்டும் என்று காமினி அவர்கள் நினைத்திருக்கின்றார். அதை ஊடகமயப்படுத்துகின்றார்கள் என்று இதற்கு இலங்கை அரசாங்கம்
தற்போது அரசாங்கத்தில் இருக்கின்ற அதிமேதக ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்கள், இந்த அரசாங்கத்தில் இருக்கின்ற பிரதமர் ரணில் விக்ரமசிங்கே, அதனோடு சேர்த்து இருக்கின்ற சுற்றுலாத்துறை அமைச்சர்கள், சுகாதாரத்துறை அமைச்சர்கள், சுற்றுச்சூழல் அமைச்சர்கள் எல்லோரும் ஒன்று சேர்ந்து இதற்குரிய தீர்வினை பெற்றுக் கொடுக்க வேண்டும். அதே இடத்திலே இந்த பிரச்சனையிலே நான் வாழத்தினை பிரதேசத்திலே இன்று கொடி இல்லாமல் கொடி கலைக்கப்பட்டிருக்கின்ற பிரதேச சபையின் செயலாளருக்கு பதிலாக இருக்கின்ற ஆணையாளர் சுஹாத்தின் அவர்களிடமும் இந்த பிரச்சனையை நான் காமினி சார்பாக கொண்டு செல்வதில் பெருமாட்சி அடைகின்றேன். நன்றி காமினி. ஓமிஸ்து ඔබතුමා මෙතන මාන්සියලා අම්බාතෝට ඉඳලා ඇවිල්ලා මෙතන තියෙන ප්‍රශ්න ගැන ඔබතුමා කතා කරපු එකටත් මාදියට මේක දනුවම් දීලා මේකට තීරණයක් ගන්න ඕනේ, මේ අලිපෙට ඔක්කොම බේර ගන්න ඕනේ කියලා ඔබතුමා හිතේ ඇතුලේ කරපු වැඩවලට ඔබම මිනිස්සෙක් විදිහටම ඔබතුමාට ස්තුතියක් සලකනවා. ඔබතුමාට මේ දක්වන සහයෝගයට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මගේ එක මේල්ලේක තමයි මේ ජන ජීවිතයට වෙන හානි සහ වන ජීවීන්ට වෙන හානි ඔක්කොම එකතු වෙලා අත්‍යවශ්‍යක මේ බැහැර කරන නගරයෙන් බැහැර කරන කසල ටික ප්‍රමිතියකින් තොරව ප්‍රමිතියකින් බැහැර කරන්න ඒ අවස්ථාව අපිට ලබා දෙන්න කියලා රජයෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.